තම්නෙල් එකේ තිබ්බා වගේම රුපියල් 45750ක විත්ඩ්‍රෝල් එකක් අපේ මෙම්බර් කෙනෙක් බැංක් account එකටම ලබා ගත්තා. ඉතින් මම ඔයාලට හැමදේම සාක්ෂාත්ව පෙන්වනවා. ඉතින් වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මතක් කරනවා ඔයා තාමත් channel එකට කියන්නේ ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. හරි ඔයාලට මම proof එක පෙන්නලා ඉන්නම්. ඔයාලට මේ site එකෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේදී බැංක් account එකටම ලබාගත්ත රුපියල් 45750ක විත්ඩ්‍රෝල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් thumbnail එකේ තිබ්බා වගේම. ඉතින් මෙයා ඊයේ ගත්ත ප්‍රොෆිට් එක තමයි මේ විදිහට විත්ඩ්‍රෝ කරගෙන තියෙන්නේ. ඉතින් මේ අපිට ෆීඩ්බැක් එකකුත් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ෆීඩ්බැක් එක මෙතනින් අහන්න පුළුවන්. brother thank you ඔයා නිසා අද ඔන්න විඩ්‍රෝල් එකක් දැම්මා 45750ක් ආවා thank you කියලා දුන්න හැම දෙයකටම හරි ඉතින් ඒ විතරක් නෙවෙයි මේ විදිහට විත්ඩ්‍රෝ ගත්ත ගොඩක් අය ඔයාලට බලා ගන්න පුළුවන් Telegram channel එකේ. ඒ වගේම ඔයාලට members ලා ගත්ත profit ඔයාලට බලා ගන්න පුළුවන් $136ක් මේ අපි ඊයේ දුන්න signal වලට. ඉතින් ඒ වගේම බලා ගන්න පුළුවන් $17ක profit එකක් තියෙනවා. ඉතින් ඒ වගේම $19ක් මේ විදිහට ඔයාලට free Telegram channel එක ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් proof members ලාගේ අපි දාලා තියෙන. ඒ වගේම signal result මේ විදිහට අපි දාලා තියෙනවා. ඉතින් මේ education Telegram channel එක ඔයාලට trading ගැන beginner කෙනෙක් වුණත් ඔයාලට ගොඩක් දේවල් trading ගැන ඉගෙන ගන්න පුළුවන් මුලින් ඉඳලම. ඉතින් අපි ඔයාලට හැමදේම නොමිලේ තමයි කියලා දෙන්නේ. ඔයාලෙන් කිසිම මුදලක් අය කරන්න අපේ VIP service එක හැමදේම ඔයාලට නොමිලේ තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාලට මේ channel එකට ඉතලා ඔයාලට උඩට ගියත් බලා ගන්න පුළුවන් මේ විදිහට members ලා ගත්ත profit එක හැමදේම ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට තාමත් XM account එකක් නැත්නම් මම ඔයාලට පහළ පළවෙනි comment එකේ දාලා තියෙනවා video link එක YouTube video link එක ඔයාලට බලන්න ඉතින් video එක බලන්න ඔයාලට එතනින් පුළුවන් ඔයාලට XM account එකක් හදාගන්න. ඉතින් දැන්ටවත් ඔයාලට XM account එකක් තියෙනවනම් ඔයාලට additional account එකක් හදාගන්න පුළුවන්. කොහොමද additional account එකක් හදන්නේ කියලා ඔයාලට video එක මෙන්න මේ free Telegram channel එකේ තියෙනවා. ඒ වගේම ඔයාලට YouTube එකේ video එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න එතනින් මේ පහළ තියෙන link එකෙන් ගිහලා ඔයාලට additional account එකක් හදාගන්න. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔයාලට බලන්න අපිට WhatsApp කරා message එකක් දාන්න. එහෙම නැත්නම් Telegram කරා ඔයාලට බලන්න අපිට ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා අපෙන් අහලා දැනගන්න. ඉතින් මේකද ඔයාලට තියෙන විශේෂම වාසිය වෙනවාට කෙලිම ලංකාවේ තියෙන බැංක් account එකට මේක දාලා ගන්න මුදල් ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයාලට 100% විශ්වාසයෙන්. ඉතින් මෙයාලගේ වෙබ්සයිට් කීපයක්ම තියෙනවා. මම ඔයාලට ඒකන වීඩියෝස් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලට කෙලිම LKR වලින් මේකේ වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට channel එකට ඇවිල්ලා ටක් idea එකක් ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන් $40 profit එකක් කරන් තියෙනවා. මේ විදිහට members ලා අරගන්න profit වල බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ගන්න analyze වල අපි photo මේ විදිහට share කරනවා. ඉතින් ඒ වගේම අපේ result එක කියන්නේ signal result එකත් අපි මේ විදිහට share කරලා. ඉතින් ඔයාලට idea එකක් අරගෙන පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා මම කලින් කිව්වා වගේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. සම්පූර්ණ නොමිලේ තමයි හැමදේම ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. ගොඩක් members ලා ඉතින් මේක ඔයාලා දන්නවා minimum ඔයාලට LKR වලින් deposit කරද්දී USDT 15 තමයි මේකේ අවම තැන්පත් මුදල වෙන්නේ. ඒ වගේම ඔයාලට Binance හරහා කරනවා නම් $50ක් තමයි මේකේ අවම deposit මුදල වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ ගොඩක් members ලා $15ක් වගේ deposit කරන් තමයි එන්නේ. ඉතින් trading ගැන දන්න කෙනෙක් නම් දන්නවා $15ක් වගේ deposit කරන් එද්දී ඒ වගේ account එකක් manage කරන්න කොච්චර අමාරුද කියලා. ඒ කියන්නේ trading ඒ කියන්නේ signal අනිවාර්යෙන් ගොඩක් හොඳ වෙන්න ඕනේ ඒ වගේ account එකක් manage කරන්න. ඉතින් අපි ගාවට ආපු ගොඩක් අය $15 වගේ account හදාගෙන ආපුවා. ඉතින් මෙයා $15ක් වගේ තමයි deposit කරන් ආවා. $136ක් ආරන් තියෙනවා ඊයේ signal වලට. ඉතින් ඒ වගේම $17ක් $19ක් ඉතින් මේ විදිහට අරන් තියෙනවා. නමුත් ඔයාලට කාරණාව මේක නෙමෙයි. $15ක් වගේ ඩිපොසිට් කරන් යන account එකක් manage කරන්න signal අනිවාර්යෙන් ගොඩක් හොඳ වෙන්න ඕනේ. මොකද සාමාන්‍ය එක signal එකක් දෙයක් SL වදිනවා කියන්නේ සාමාන්‍ය signal එකකට risk කරනවා $5ක් වගේ. එතකොට ඒ වගේ පොඩි account එකක් අරන් ආවොත් ඒ වගේ SL එකක් බැරි වෙලා හරි වැදුනොත් මොකද අපි market maker ලා නෙමෙයි. අපිට 100% කියන්න බෑ signal එක නිවැරදි කියලා. ඉතින් ඒ විදිහට බැරි වෙලා හරි එකක් SL වදිනවා සාමාන්‍යයෙන් $5ක් වගේ යනවා. එතකොට ඒක අපි recover කරන්න ඕනේ. recover කරන්න $15 වගේ account එකක් මදි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ගොඩක් ආපු අය $15 වගේ account හදාගෙන ආපු අය ඉතින් යාලා සාමාන්‍ය එක මෙම්බර් කෙනෙක් හිටියා $300 ගාණක් වෙනකල් එයාගේ balance එක වැඩි කරගෙන තිබ්බා $15ක් වගේ අරන් ඇවිල්ලා. ඉතින් මෙයා $136ක් වගේ වෙනකල් එයාගේ balance එක වැඩි කරගෙන තිබ්බා. නමුත් මම ඔයාලට කියන්නේ $15 වගේ account එකක් අරන් එනවා නම් ඒක risk එකක් තියෙනවා. සහ ඔයාලට කියන්න ඕන $15 වගේ account එකක් අපි ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් දවසට $1ක් 2ක් වගේ target එකක් තියාගන්න. $15 account එකකින් කියලා ඉතින් ඊට වැඩි ඔයාලට යන්න පුළුවන් risk එක අරගෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙම්බර් $136ක් වල තියෙන $15ක් තමයි account එක අරන් තිබ්බේ. එයා risk එක අරන් තමයි මේ වැඩේ කරේ. ඉතින් ඒ විදිහේ risk එක ගන්න පුළුවන් අයට ගන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියන්නේ අර වගේ target එකක් තියාගන්න සහ $15 account එකක් අරන් එනවා නම් ඒක risk එකක් තියෙනවා.
ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 50ක් 100ක් වගේ account එකක් අරගෙන එනවා නම් ඔයාලට රිස්ක් එක ගොඩක් අඩුයි. හේතුව තමයි ඔය කාඩවත් 100ට 100ක් සිග්නල් එකක් ඇකියුරසි දෙන්න බෑ. එක සිග්නල් එකක් හරි SL වැදුනොත් ඒ සිග්නල් එකේ loss එක cover කරගන්න ඔයාලට බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට බැලන්ස් එකක් තිබ්බොත් තමයි ඒ loss එකත් cover කරගෙන ඔයාලට profit එකකට යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩක් අය සාමාන්‍යයෙන් ඩොලර් 15 වගේ account තමයි අරන් ඇවිල්ලා මේ විදිහට අත් කරගෙන තියෙන්නේ. නමුත් මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් අර වගේ account එකක් ඔයා අරන් එනකොට සාමාන්‍ය ඩොලර් 50ක් 100ක් වගේ වැඩි ප්‍රමාණයක් ඔයා ඩිපොසිට් කරගෙන ඔයා ට්‍රේඩින් පටන් ගන්න එනවා නම් ඔයාලට රිස්ක් එක අඩුවෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අර 15 වගේ බැලන්ස් එකක් එක්ක ඔයාම ට්‍රේඩින් ගැන දන්න කෙනෙක් නම් දන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ account එකක් මැනේජ් කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ account එකක් මැනේජ් කරන්න සිග්නල් අනිවාර්යෙන් හැම සිග්නල් එකක්ම වගේ අනිවාර්යෙන් හොඳ සිග්නල් වෙන්න ඕනේ. මෙම්බර්ස්ලාගේ ෆීඩ්බැක් ටිකක් වගේ ප්‍රොෆිට් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියන්න අපි කොහොමද මේකේ ට්‍රේඩින් කරද්දී අපි TP එක SL එක දාන්න කියලා මම ඔයාලට කලින් වීඩියෝස් වලත් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේකෙත් ඔයාලට කොහොමද ට්‍රේඩ් එක ගන්න නිසා TP එක SL එක ලිමිට් ඕඩර් එක අපි කොහොමද ගන්න කියලා මම ඔයාලට මේ ටිකෙත් කියලා දෙන්නම්. ඉතින් මේකදී ඔයාලට නැවතත් 100ට 100ක බෝනස් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලා USDT 15ක් ඩිපොසිට් කරගන්න නම් ඔයාලගේ බැලන්ස් එක USDT 30ක් විදියට තමයි පෙන්වන්නේ. ඒ වගේම ඔයාලා USDT 50ක් ඩිපොසිට් කරගන්න නම් USDT 100ක් විදියට තමයි පෙන්වන්නේ. ඉතින් මේක ඔයාලට USDT 100ක් දක්වා තියෙනවා. ඒ කියන්නේ මේකදී ඔයාලට ඩොලර් 100ක් දක්වා බෝනස් එක තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කිව්වොත් ඔයා මුලින්ම USDT 50ක් ඩිපොසිට් කරගන්න ඔයාලට USDT 100ක් විදියට තමයි ඔයාලා බැලන්ස් එක හම්බෙන්නේ. USDT 50ක් ඔයාලට නොමිලේ හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තවත් USDT 50ක් ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට නැවතත් USDT ඔයා හිතනවා USDT 30ක් ඩිපොසිට් කරගන්න. ඒකට ඔයාලට USDT 60ක් විදියට බෝනස් එක හම්බ වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට තව USDT 20ක් ඉතුරුලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදියට USDT 100ක් දක්වා මේකේ බෝනස් එක ලබා ගන්න. ඊට පස්සේ USDT 100ට වැඩි කරන ඩිපොසිට් වලට ඔයාලට නැවතත් 100ට 50ක බෝනස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලා USDT ඔයා 100 බෝනස් එක ගත්ත කියන්නේ ඔයා USDT 100ක් ඩිපොසිට් කරගෙන ඔයා USDT 200ක බෝනස් එක ගත්තා. ඊට පස්සේ ඔයා නැවත ඩිපොසිට් එකක් කරනවා නම් ඔයාලට 100ට 50ක බෝනස් එකක් ඔයාලට නැවතත් ලැබෙනවා. ඉතින් මේ අප්ඩේට් ටික තමයි ඔයාලට දැනුවත් කරන්න තිබ්බේ. හැම වීඩියෝ එකකම ලින්ක් මම ඔයාලට පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒ ෆ්‍රී channel එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එකතු වෙලා members ලගේ proof බලන්න. ඒ වගේම ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ගෝල්ඩ් වල විතරක් නෙමෙයි අපි BTC වලත් සිග්නල් ලබා දෙන. ඒ වගේම ETH වල අපි සිග්නල් ලබා දෙනවා. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මම කලින් කිව්වා වගේ support එක guide එක වගේ VIP service එක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම එකතු වෙලා බලලා free channel එකට එකතු වෙලා බලලා ඔයාලට ඒකේ members ලගේ proof ඒ වගේම අපි සිග්නල් එකක් දුන්නාට පස්සේ ඒක result එක අපි share කරනවා. ඒක බලලා ඔයාලට පුළුවන් එකතු වෙන්න. හරි මම දැන් ඉන්නේ ඩිමෝ account එකේ මම ඔයාලට කොහොමද trade එකක් ගන්න කියලා මම ඔයාලට මේ ඩිග්ලොත් කියලා දෙන්න. ඉතින් ඔයාලට ඔයා හිතනවා ගන්න sell trade එකක්. ඔයාලට පුළුවන් මෙන්න අපි සාමාන්‍ය limit order දෙනවා. limit order එකක් දුන්නාම ඔයා කොහොමද place කරගන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ කොටුවට එහා පැත්තේ රවුමක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉරි කැලලක් වැටෙනවා. ඊට පස්සේ මේක දැනට තියෙන market price එකෙන් උඩට අරන් ගියොත් මේක sell limit එකක් වෙනවා. මේක දැනට තියෙන market price එකෙන් පහළට අරන් ආවොත් මේක buy limit එකක් වෙනවා. ඉතින් මම ඔයාලට sell limit එකක් දාලා පෙන්නනවා. ඔයාලට හිතන්න ඔයාලට මෙන්න මේ price එකෙන් sell limit එකක් දා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලට බලන්න මෙතනින් මේ කියලා මෙන්න මේ ඊතලේ click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට බලන්න මෙතනදී place කරන්න. ඒ වගේම මෙතනදී පුළුවන් ඔයාලට SL එකක් TP එකක් add කරගන්න. මෙතන තියෙන market price එකෙන් පහළට ගෙනාවට පස්සේ මේක buy limit එකක් වෙනවා. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතනදී මෙන්න මේක මේ විදිහට place කරගන්න. ඒ විදිහට තමයි අපි මේකේ sell limit එකක් සහ buy limit එකක් දාගන්නේ. ඒ වගේ මේක ඔයාලට cancel කරගන්න නම් ඔයාලට පුළුවන් මෙතන trade වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ click කරන ඔයාලට පුළුවන් මේක delete all orders කියලා මෙතනින් cancel කරගන්න. ඒ වගේම මම දැන් ඔයාලට කියන අපි කොහොමද මේකේ sell එකක් සහ buy එකක් ගන්න කියලා හිතන්න ඔයාලට sell trade එකක් ගන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී sell කියන එක click කරගන්න. ඔයාලට මෙතනදී එක trade එකක් වෙනවද මේ විදිහට trade කීපයක් open කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට buy order එකක් දාන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් buy කියන එක click කරන්න. මේ විදිහට orders කීපයක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න trade වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට අපි ගත්ත order ටික run වෙනවා. ඉතින් ඔයාලට ඕනේ මෙන්න මෙතන loss and trade ටික close කරගන්න නම් ඔයාලට පුළුවන් මෙතනදී මෙන්න මේ තිත් තුන click කරගෙන ඔයාලට පුළුවන් මෙතනදී close loss in position කියන එක click කරන. මේ විදිහට close කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ trade එකක් උඩ click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී close position ගිහිල්ලා මේ විදිහට ඔයාලට trade එකක් close කරගන්න පුළුවන්. එක trade එකක් close කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට trade එකට TP එකක් දාගන්න ඕනේ. කියන්නේ target price එකක් දාගන්න ඕන නම් අපි ඔය target price දානවා. ඉතින් ඔයාලට මෙතන trade වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේක trade එකක් උඩ මෙතන click කරගෙන ඉඳලා මෙතන modify version වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන target price එකක් දෙන උදාහරණයක් විදිහට දාලා පෙන්නන්න. 41.76න් දාලා මම ඔයාලට පෙන්නන්න. මම මෙතන ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන trade වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට
ටාගට් ප්‍රයිස් එක ඉදලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මාකට් එක ඇවිල්ලා වැදුනට පස්සේ කැනල් එක අපිට ඔටෝම මේකේ ප්‍රොෆිට් එක ලැබෙනවා. හරි ඔන්නෝට බලා ගන්න පුළුවන් ටාගට් ප්‍රයිස් එක ළඟ තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් එකක් ටාගට් වැදුනා. අන්න ඒ විදිහට තමයි අපි ටාගට් ප්‍රයිස් දාගන්නේ. ඉතින් ඔයාලට මෙතනදී මේ විදිහට ඕනනම් මේක ක්ලෝස් කරගන්නත් පුළුවන්. හරි ඒ විදිහට තමයි මේක අපි ටාගට් ප්‍රයිස් එකක් අපි දාගන්නේ. හරි ඒ විදිහට තමයි මේක ට්‍රේඩ් කරන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලට XM account එකක් දැනටමත් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් additional account එකක් හදලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලට additional account එකක් හදන වීඩියෝ එකක් දාලා තියෙනවා අපේ free channel එකේ. ඒ වගේම ඔයාලට YouTube එකේ දාලා තියෙනවා පහළ පළවෙනි කමෙන්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තාමත් XM account එකක් නැත්නම් ඔයාලට පුළුවන් අලුතෙන් XM account එකක් හදාගෙන අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට XM account එකක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එක සම්පූර්ණ පැහැදිලිව ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් පුළුවන් ඔයාලට ඒ වීඩියෝ එක බලලා account එකක් හදාගත්තී අනිවාර්ය account එකක් හදලා ඔයාලට code එකක් දාලා තියෙනවා promo code එක. ඒ code එක ඔයාලට register වෙද්දී තියෙනවා enter code කියලා ඇතුළත් කරන්න. ඒ code එක ඔයා මතක් කරලා අනිවාර්යෙන් ඇතුළත් කරගන්න. ඊට පස්සේ අපි ඔයාලගේ ID එක check කරලා බලලා ඔයාලා අපි group එකට සම්පූර්ණයෙන්ම නොමිලේ add කරගන්නවා. හරි. ඔයාලට මේ ටික තමයි දැනුවත් කරන්න තියෙන කාරණා ටික. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිට WhatsApp කරා Telegram හරහා message එකක් දාන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එහෙනම් තවත් අලුත් ටිකකින් නැවත හමුවෙමු. සියලු දෙනාටම සුබ දවසක්.